හයි අස්සලාමු අලයිකුම්. කොහොමද ඔයාලට? මේ දවස්වල මම බෙහෙත් බොනවා වැඩි හින්දා මට ඇත්තටම ගෑස්ට්‍රික් වැඩි වෙලා තියෙන බෙහෙත් සැරට. අපි ගෑස්ට්‍රික් හැදුනාම එක යෝගට් එකක් කනවා, නැත්නම් යෝගට් පානයක් බොනවා, නැත්නම් කඩෙන් තියෙන පැණි බීම, ඒ කියන්නේ කොමාරිකා පානි කියලා තියෙන ඒව බොනවා. හැබැයි ඒ වගේ කෙමිකල් ජාලා තියෙනවා. ඒව අඩු වුණාට ඒවා අපේ ඇඟට ඇත්තටම එච්චර හොඳ නෑනේ. අද මම ගෙදේ දැන් හදන්න යන කොමාරිකා පානි බලමුද? ඔයාලා try කරලා බලන්නකෝ මේකට ටක් ගාලා අඩු වෙනවා ගෑස්ට්‍රික්. එහෙනම් එන්නකෝ මම එක හදන්න. මේ මම අපේ ගෙදර ගහේ හදාගත්ත කුමාරිකා පේනවනේ අවශ්‍ය වෙන හැටි අපිට. මම මේකට සීනි මුකුත් ඇඩ් කරේ නැහැ. මොකද මම දැන් සීනි බොන එක නතර කරලා තියෙන්නේ සති 7 තුනක් ඉඳලා. ඒ හින්දා කැමති කට සීනි දාගන්න පුළුවන්. තව කූල් වෙන මම අයිස් කට් එකක් දාගන්න. Enak. Kumarika, මදිය එකක් දී අර කොළ පාට කැලේ එන්නේ නැති වෙන්න මැද විතර ගත්තාම පිට ගතිය නෑ. මෙන්න මේ වගේ රසයි. ඉතින් ඔයාලා හරියට ඉන්න කුමාරිකා පානි බොනවනකොට ගෙදරදීම මේ වගේ හෙල්ති පානි හදාන්න ඕනේ. ඔයාලට ඉක්මනින්ම මේකේ රිසල්ට් එක දැනගන්න පුළුවන් බිහුවම පස්සේ. එහෙනම් ගියනම්